හායි කොහොමද ඉතින් ඔයාලට මම දන්නවා දැන් වීඩියෝ එක බලන්න ආව ඔයාලට චූටි සැකයකුත් දීලා තමයි මම මේ වීඩියෝ එක පටන් ගත්තේ කියලා. කමක් නෑ ඉතින්. අපි දිගටම වීඩියෝ එකේ අංක බලාගෙන මේ සැකයට ඉතින් පිළිතුරත් ওই වීඩියෝ එකේම ඇතුළත් කරලා මන් තියෙනවා. එහෙනම් ඉතින් අදත් වෙනද වගේම මගේ වීඩියෝ එක බලන්න එකතු වෙච්ච ඔයාලා හැමෝම මම ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් ඒ වගේම මගේ වීඩියෝ බලලා හරිම ලස්සන ආදරණීය කමෙන්ට් දාන ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. ඉතින් ඒ වගේම ඔයාලගේ හැම කමෙන්ට් එකකටම මම රිප්ලයි එකක් දානවා. ඉතින් කාටම හරි රිප්ලයි එකක් ලැබිලා නැත්තම් අනේ මට සමා වෙන්න ඔයාලා මාත් එක්ක තරහ වෙන්න එපා. මම ඔයාලට රිප්ලයි නොකර නෙවෙයි YouTube එකේ තියෙන යම්කිසි පුංචි දෝෂ නිසා ඔයාලට රිප්ලයි එක ඇවිත් නැති ප්‍රශ්නයක් තමයි ඔතන තියෙන්නේ. ඉතින් ඔයාලා ඔය දකින විදියට මම ලෑස්ති වෙන්නේ අපේ ගෙදර යශෝදරා තෙරණින් වහන්සේ සහ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මල් පහන් පූජා කරන ස්ථානය පිරිසිදු කරගන්න. ඇත්තටම පිරිසිදු කරගන්නවා කිව්වට මට මහා ලොකුවට පිරිසිදු කරගන්න දෙයක් ඉතිරි වෙන්නේ නැහැ. මොකද මම අනිවාර්යෙන්ම මල් පහන් පූජා කරන්න කලින් ඔතන වැටිලා තියෙන හඳුන් කූරු එතකොට තෙල් ගෑවිලා තියෙනවා නම් ඒ වගේ දේවල් ඔය දේවල් හොඳට සර්වියට් එකක් අරගෙන පිහ දාලා පිරිසිදු කරලා තමයි නැවත වතාවක් වන්දනාමාන කරන්න මල් පහන් පූජා කරන්නේ. ඉතින් මම මෙන්න මේ පහන් කණුවේ වතුර නම් දවස් 3කට හෝ 4කට වතාවක් අනිවාර්යෙන් මාරු කරනවා. ඉතින් මම මේ පහන් කණුවේ ෆොටෝ වීඩියෝ YouTube channel එකේ වගේම මගේ Facebook page එකේ හැම සමහර අවස්ථාවලදී ෂෙයා කර ගන්නවා. එතකොට කීප දෙනෙක්ම මට කියලා තියෙනවා අපේ ගෙදර තියෙන පහන් කණු වල වතුර ලීක් වෙනවා නංගි මේකට මොකද්ද කරන්න කියලා. ඉතින් මං ඒගොල්ලොන්ට කිව්වා ඔය තියෙන කප් පොඩ්ඩක් එහාට මෙහාට කරලා හරි විදිහට බැලන්ස් එකට තියාගන්න. එතකොට ඔය වතුර චුට්ටක් ඉවතට යන එක සිද්ධ වෙන්නේ නැහැ කියලා. ඉතින් ඒක මේ පහන් කණුවේ දෝෂයක් නෙවෙයි. මේ පහන් කණුවල මේ කප් හරි බැලන්ස් එකට තියාගත්තාම ඔය වතුර පොඩ්ඩක් එහාට මෙහාට වැටෙන එක නතර වෙනවා. හැබැයි ඒගොල්ලෝ මාත් එක්ක කිව්වේ ඒ කොයි දේ කරත් ප්‍රතිඵලයක් නැහැ. එයාලට ලොකු වියදමක් දීලා මේ පහන් කණුවක් මිලදී ගත්තට වැඩක් නැහැ. ගෙදර තියාගෙන පාවිච්චි කරන්න බෑ. වතුර ගොඩාක් ලීක් වෙලා ගිහිල්ලා මුළු ගේම තෙමෙන අවස්ථා තියෙනවා කියලා. ඉතින් එතකොට මම කිව්වේ ඔයාලා මේ පහන් කණුව ගත්ත කට්ටියන්ව දැනුවත් කරන්න. ඒගොල්ලෝ ඔයාලට අනිවාර්යෙන් විසඳුමක් දෙයි කියලා. ඉතින් ඒ වුණාට ඒගොල්ලෝ කියනවා පහන් කණු ගත්ත අයව දැනුවත් කරාට එයාලට කිසිම විසඳුමක් ලැබෙන්නේ නැහැ. ඒගොල්ලෝ ගණන් ගන්න නැහැ කියන එක. මට කියන්න තියෙන්නේ පළවෙනියටම මේ පහන් කණුවක් මිලදී ගන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් මගේ වීඩියෝ එක බලනවා නම් ඔයාලා අනිවාර්යෙන්ම මේ පහන් කණු මිලදී ගන්න හොඳ විශ්වාසවන්ත තැනකින්. ඉතින් දන්න අඳුරන තැනකින් උනත් කමක් නැහැ. ඇත්තටම අපි මේ පහන් කණුව මිලදී ගත්තේ අපි හොඳටම දන්න අඳුරන තැනකින්. ඉතින් ඒ අක්කලාගේ මේ සිමෙන්ති වලින් හදන විවිධ අයිටම් වර්ග තියෙනවා. ඇත්තටම එයාලගේ අයිටම් ගොඩාක් ක්වොලිටි කිසිම ප්‍රශ්නයක් ඇති වෙන අයිටම් එකක් නෙවෙයි. ඉතින් එයාලා මේ පහන් කණු එතකොට තනි කණු ඒ වගේම ඔය සිමෙන්ති පුටු සෙට් ඔය වගේ දේවල් කරනවා. හරිම ලස්සනයි. හොඳම උසස් සමුද්‍රව්‍ය වලින් තමයි එයාලා ඒවා හදන්නේ. ඉතින් ඒක නිසා අපිට නම් මේ පහන් කණුව අපේ ගෙදර සැනසීම ගේන තැනක් වෙලා තියෙනවා. කිසිම ප්‍රශ්නයක් නැතුව මේක අපිට පාවිච්චි කරගන්න පුළුවන් වෙලක් තියෙනවා. ඉතින් ඔයාලගේ ගෙවල් වලත් පුංචි බබාලා හැම ඉන්නවා නම් ඔය පහන් කණුවේ කප් වලට වතුර එහෙම දාලා තියෙනකොට එයාලට ඕවට අත දාන්න එහෙම දෙන්න එපා. ඒක සමහර අවස්ථාවලදී කණුව කරන්ට් එකට එහෙම සෙට් කරලා තියෙනකොට අනතුරුදායක අවස්ථාවක් වෙන්නත් පුළුවන්. මොකද මෝටරයක් තියෙන නිසා ඒ මෝටරේ තියෙන්නේ වතුරත් එක්ක. එතකොට කොයිම අවස්ථාවක හරි පුංචිම හරි කරන්ට් ලීක් එකක් තිබ්බොත් ඒක දරුවන්ට අනතුරුදායක අවස්ථාවක් වෙන්න පුළුවන්.
ඉතින් මම පහන් කණුව ළඟ ලස්සනට පිරිසිදු කරලා ඊට පස්සේ සාලේ හැම ඔක්කොම මොප් කරලා කාමරේ මොප් කරන්න ආවා. දැන් ඉතින් මේ හොඳට විම් ටිකක් එහෙම දාලා පහන් පත්තු කරන පහන්, එතකොට මල් පූජා කරගන්න ඒවා, පැන් තියෙන ඒවා ওই ටික හොඳට සෝදා ගන්න තමා ලෑස්ති වෙන්නේ. ওই ටික සෝදලා මං හොඳට වේලෙන්න අවුවෙන් තියලා තිබ්බා. මේ තියෙන්නේ ඉතින් මං අස් කරගත්තට පස්සේ පෙනුම. මෙතන තිබ්බ ඉන්ඩෝ ප්ලාන්ට් එහෙමනම් මම කලින් දවසේම එළියට දාලා හොඳට ඒවට වතුර එහෙම දාලා තමයි තිබ්බේ. දැන් නම් ඉතින් මම ලෑස්ති වෙන්නේ අපේ වගාවට ඇබමැක්ටින් කියන කෘමිනාශකය යොදා ගන්න තමයි. ඉතින් ඇබමැක්ටින් කියන කෘමිනාශකය අපි යොදා ගන්නේ වගාවල කොළ කොඩවීම එහෙම වළක්වන්න තමයි. ඉතින් මම තෙල් ටික එහෙම කලවම් කරගෙන ඔන්න ඔය විදිහට මේ මේසෙ උඩින් ටැංකිය තියලා තමයි පිටේ එල්ලගන්නේ. එහෙම නැතුව මට තනියම උස්සලා අරගෙන පිටේ එල්ල ගන්න ඇත්තටම බෑ. ඉතින් මේ ටැංකියට තෙල් එහෙම පුරවලා ගොඩාක් බර නිසා මේගොල්ලෝ ඉතින් දැන් ඇත්තටම අපිට ලස්සන චූටි මිරිස් කරල් ටිකක් දෙන්න පටන් අරගෙන තියෙනවා. ඉතින් හොඳ ලස්සන මල් වගේම ලස්සන මිරිස් කරල් එයාලා දැන් අපිට දවසින් දවස දෙනවා. ඉතින් හස්බන්ඩ්ටත් ගොඩාක් ආසයි. එයා ඉතින් මට හැම දවසකම කියනවා ෆොටෝ එවන්න, එතකොට වීඩියෝ එකක් එවන්න, එහෙම නැත්නම් එයා වීඩියෝ කෝල් එකක් ගත්ත වෙලාවක හරි මේවා පෙන්වන්න කියලා කියනවා. ඇත්තටම හරිම සතුටුයි අපි දෙන්නටම. මොකද අපි දෙන්නා මේ වගේ වැඩක් කලින් කවදාවත්ම කරලා තිබුණේ නැහැ. ඒ වුණාට ඔය YouTube එකෙන් එක ආටිකල් වලින් එහෙම දැනුම අරගෙන අපි දෙන්න මේ පටන් ගත්ත වැඩේ 80%ක් විතර සාර්ථකයි කියන සතුට හැඟීම අපි දෙන්නට තියෙනවා. ඉතින් අපිටත් මේ වගාවේ පුංචි ගැටලු සිද්ධ වුණා. එකක් තමයි සමහර පැල කොළ කොඩවීම කියන රෝගී තත්වයට මුහුණ දීලා ඒ පැල අපි ඔතනින් පොඩ්ඩක් අයින් කරගත්තා. හැබැයි ඒවටත් අපි හොඳට තෙල් එහෙම
ඉහලා එතකොට ස්වභාවික කොහොඹ කොළ ඒ වගේ සත්කාරත් කරලා ඒ දේවලුත් අපිට ආපහු යථා තත්ත්වයට පත් කරගන්න පුළුවන් වුණා. ඉතින් ඒක නිසා අපිට ආය වගාවක් පටන් ගන්නකොට අපි දෙන්නා අපහසුතාවයට පත්වෙච්ච තැන් එතකොට අපිට වැරදිච්ච තැන් ඔය හැම දෙයක්ම මතක් කරලා ඒ තැන් හදාගෙන මේ වැඩ ටික ආපහු කරගන්න පුළුවන්. ඉතින් කොළ කොඩවීම විතරක් නෙවෙයි අපි දෙන්නට මේකේ පස් මිශ්‍රණය හදාගද්දි පවා පස් මිශ්‍රණයත් මදි වුණා සමහර පොට් දෙක තුනකට වගේ. ඉතින් ඔන්න ඔය වගේ සිද්ධ වෙච්ච අඩුපාඩුකම් ටික ඔක්කොම අපි දැන් ඔළුවේ තියාගෙන තමයි වැඩ කරන්නේ. ඔය වැඩෙත් ඉවර වෙලා මං හොඳ වොෂ් එකක් එහෙම දාගෙන ඇවිල්ලා දැන් මේ ලෑස්ති වෙන්නේ පහවදා උදේට අවශ්‍ය කරන පොල් කිරි ටික එහෙම හදාගන්න පොල් ටිකක් ගාගන්න. ඉතින් මේ දවස්වල අපේ අම්මාට චුට්ටක් අසනීපයි. අසනීපයි කියන්නේ අර වෛරස් එක හැදිලා දවසක් දෙකක් විතර යා චුට්ටක් පොඩ්ඩක් ඉතින් රිලැක්ස් එකේ ඉන්නවා. ඉතින් මේ දවස්වල තාත්තත් වැඩට යන නිසා තාත්තගේ කෑම පාර්සල් එක උදේට හදලා දෙන්නේ මම. ඉතින් මේ නිසා මම මට ලේසි වෙන්න පොල් ගාලා එළවලු කපලා වගේ දේවල් කරලා ෆ්‍රිජ් එකේ දාලා තියෙනවා. එතකොට පැයක් විතර යනකොට අපිට උයලා ඉවර කරගන්න පුළුවන් උදේට. ඉතින් තාත්තට වැඩට යන්න සිද්ධ වෙලා තියෙන්නේ මේ දවස්වල චුට්ටක් දුරක තමයි තාත්තලා වැඩ කරන්නේ. වෙනදට නම් තාත්තා කෑම එකක් එහෙම ගෙදරින් අරන් යන්නේ නැහැ. එයා ඔය වැඩ කරන තැනට ගිහින් වැඩ කරන දේවල් බලලා හැම ගෙදර එනවා. ඊට පස්සේ ආපහු ආයෙ ගිහින් බලලා එනවා. ඔහොම තමයි තියෙන්නේ ළඟ වැඩ කරන දවස්වලට. ඒ වුණාට ඈත වැඩ කරනකොට තාත්තා අනිත් වැඩ කට්ටියන්ව පිටත් කරන වෙලාවෙම තාත්තත් ගිහිල්ලා ඒගොල්ලෝ වැඩ ඉවර කරනකම්ම ඉඳලා තමයි එන්නේ. මොකද තාත්තා එතන හිටියේ නැත්තම් ඉතින් පුංචි අඩුපාඩුකම් සිද්ධ වෙනවා එතෙන්ට ගියාවේ නැත්තම්. ඒ නිසා තමයි ඉතින් තාත්තා මේ දවස්වල ওই වැඩ ටික ඉවර වෙනකම්ම එතෙන්ට යන්නේ. ඉතින් මං අර කලින් ඔයාලට කිව්වා නේද වීඩියෝ එකේ මුලින්ම ඔයාලට පුංචි සැකයක් ඇති වුණා කියලා. ඉතින් ඔන්න ඔය සැකේ තමයි මෙන්න මේ පුංචි කෙල්ල. ඉතින් ඔයාලට හිතෙන්න ඇති මෙයා කාගේද කියලා. ඉතින් මගේ වීඩියෝ බලන ගොඩක් අය දන්නවනේ අපේ ගෙදර තාම චූටි බබාලා අපි ගෙනත් නැහැ කියලා. ඉතින් එතකොට හිතනවනේ මෙයා කවුද කියලා. මෙයා සාමාන්‍යයෙන් මගේ වීඩියෝ වල කලින් ඔයාලා දැකලත් නැතුව ඇති. මට මතක හැටියට මෙයා මගේ වීඩියෝ වලට මම අරගෙනම නැහැ. ඉතින් මෙයා අපේ ගෙවල් එහා පැත්තේ චූටි බබෙක්. එහා පැත්තේ කියන්නේ අපේ නෑදෑ වෙන කෙනෙක්ම තමයි. අපේ පවුලේ ඉන්න චූටි හුරතලී තමයි ඉතින් ඔය. මෙයා තමා පවුලේ ඉන්න චූටිම බබා. ඉතින් මෙයා සමහර දවස්වලට මෙයාගේ අම්මා අපේ ගෙදර එක් කරගෙන එනවා. ඒ ආවහම මෙයා සාමාන්‍යයෙන් පැයක් දෙකක් විතර ඉතින් අපේ ගෙදර ඉන්නවා. එයාගේ අම්මත් ඉතින් ඉන්න ඕනේ නැත්තම් නම් ඉතින් පොඩ්ඩක් කචල්. ඒ වුණාට මේ අක්කා ඇවිල්ලා ඉන්නකොට ඉතින් මෙයාත් මේ ඉන්නවා අනිවාර්යෙන්ම. අපේ ගෙදර පොඩ්ඩක් අර මෙයාට ඇවිදලා කරලා ඉන්නත් නිදහස තියෙන නිසා මෙයා හරි ආසයි අපේ දිහා එන්න. ඉතින් ඒ වගේම අර අපේ ගෙදරට එහා පැත්තේ ගෙදර චූටි පුතත් මෙයාත් එක්ක ඇවිල්ලා සෙල්ලම් කරනවා. එතකොට ඉතින් කොහොමත් ප්‍රශ්න නැහැ. ඉතින් හොඳට සෙල්ලම් කර ඉන්නවා. ඔය ඉතින් මන් දැන් පොල් ගාන තැනටලා මෙයා ඔය එක ඒවා කරද්දි මම හිංසරේ ෆෝන් එක වීඩියෝ වෙන්න තියලා තමයි පොල් ගෑවේ. මෙයා දැන් දැක්කා මම ෆෝන් එක තියලා වීඩියෝ කරනවා. ඊට පස්සේ දැන් එයා ඔය ෆෝන් එකට එක්ක දිහා බලාගෙන කතා කරනවා.
මේක නම් චුට්ටක් පරණ වීඩියෝ එකක් මේ හස්බන්ඩ් නිවාඩු ඇවිල්ලා නිවාඩු ඉවර වෙලා ආපහු වැඩට යන දවසේ මම එයාගේ බෑග් එක ලෑස්ති කරද්දී ගත්ත පොඩි වීඩියෝ ක්ලිප් එකක්. ඉතින් හස්බන්ඩ් කියනවා එයා බෑග් එක ලෑස්ති කරගන්නම් කියලා හැමදාම. ඒ වුණාට මම එයාට ඒක ලෑස්ති කරන්න දෙන්නේ නැහැ. ඒකත් මගේ අතින්ම මම කරන්න තමයි try කරන්නේ. අනිවාර්යයෙන්ම මම මේ ඒ වැඩේ කරනවාමයි. එයාට යාළුවොත් එක්ක තේ එකක් එහෙම බොනකොට යාළුවොත් එක්ක බෙදාගෙන කන්න මුරුක්කු හරි කේක් හරි ඔය මොනාම හරි දෙයක් ලෑස්ති කරලා දෙනවා. ඉතින් මේ චූටියට තියෙන මුරුක්කු මුල් දෙක නම් අපේ තාත්තා හස්බන්ඩ් නිවාඩු ආවහම එයාට තේ බොන්න අර මේ කියලා කෑම ඔය මුරුක්කු වගේ දේවල් ගෙනත් දෙනවා. එයා පැණි රස එහෙම කන්නේ නැති නිසා ඉතින් ඔය ගෙනාපු වගෙන් ඉතිරි වෙච්ච වගේක් තිබිලා තමයි ඔය අරගෙන යන්නේ. එයාට බස් එකේ යන ගමන් හැන්දකුත් දාලා පොඩි බකට් එකකට ලෑස්ති කරලා දෙනවා. නූඩ්ල්ස් එකක් හරි ඔය මොනාම හරි කෑම එකක්. මේ නම් ඉතින් ලෑස්ති කරලා දුන්නේ නූඩ්ල්ස් එකක්. ඉතින් ඇත්තටම ඊට අමතරව මේ නිල් පාට කවරේ තියෙන්නේ කෙසෙල් කොලේ ඔතපු කෑම පාර්සල් එකක්. ඒක ඉතින් හදලා ඉවර කරනකම් අපේ අම්මටත් කිසිම නිවනක් නැහැ. ඕක ගැනම තමයි හිතන්නේ. ඉතින් ඇත්තටම මායි මගේ හස්බන්ඩ්ුයි ගොඩාක් වාසනාවන්තයි. මොකද මැරි කරාට පස්සේ එයාටත් පුතෙකුට විදිහටම සලකන හොඳ අම්මෙකුයි තාත්තෙකුයි ලැබුණා. එතකොට මටත් ලේලි විදිහට සලකන්නේ නැති උතුම් අම්මෙකුයි තාත්තෙකුයි තමන්ගේ දුවට වගේම සලකන දෙන්නෙක් ලැබුණා. ඉතින් ඇත්තටම අපි දෙන්න මෙච්චර සතුටින් සැහැල්ලුවෙන් ජීවත් වෙන්න එකම හේතුව තමයි අපි දෙන්නටම ඔන්න ඔය මං කිව්වා වගේ උතුම් දෙමාපියෝ ලැබිච්ච එක. ඉතින් ඒ වගේම තමයි මගේ හස්බන්ඩ්ගේ අක්කත් කිසිම දවසක මට නෑනා කියලා සලකන්නේ නැහැ. එයාගේම නංගි විදිහට තමයි සලකන්නේ.